ධාරා විද්‍යුතයේ සම්බන්ධ පරිපථවලදී අප විසින් බහුලව යොදා ගන්නවා යම් ලක්ෂ දෙකක් අතරට වෙනස් කළ හැකි ප්‍රතිරෝධයක් නැත්නම් විචල්්‍ය ප්‍රතිරෝධයක් යෙදිය හැකි උපකරණය. එය ධාරා නියාමක ලෙස හඳුන්වනවා. දැන් මා ඉදිරියේ පවතින්නේ එවැනි ධාරා නියාමකයක්. අපි මේ නිර්මාණය හඳුනා ගනිමු. මේ මා දක්වන්නේ කුඩා පිඟම් මැටි සිලින්ඩරයක් වටා ඔතා තිබෙන ප්‍රතිරෝධක කම්බි දඟරයක්. මේ කම්බි දඟරය නික්‍රෝම මැංගනීස් වැනි අධික ප්‍රතිරෝධ සහිත ලෝහයකින් සාදා තිබෙනවා. මෙහි ඔතා තිබෙන්නේ මේ පොටවල් එකිනෙක අතර විදුලිය සන්නයනය නොවන අන්දමටයි. ඒ නිසා මෙම කෙළවරින් දඟරයට ඇතුළු කරන ධාරාව මේ පොටවල් සංඛ්‍යාව හරහා සම්පූර්ණ සංඛ්‍යාව හරහා ගමන් කර මෙතනින් එළියට යනවා. මේ අත තුනක් වශයෙන් දක්නට ලැබෙනවා. දඟරේ එක් කෙළවරක් මා මේ පෙන්වන අග්‍රයක්, දඟරේ අනෙක් කෙළවර මා පෙන්වන මේ අනෙක් අග්‍රයක් ලෙස පවතිනවා. දැන් දඟරේට ඉහළින් තිබෙනවා තවත් පිත්තල දණ්ඩක්. මේ පිත්තල දණ්ඩ දිගේ ස්පර්ශ වන පරිදි චලනය කළ හැකි ස්පර්ශකයක් පවතිනවා. මේ ස්පර්ශකය මෙසේ චලනය කළ හැකි. මේ ස්පර්ශකයේ පවතින මේ තහඩුව මම මේ ඇඟිල්ලලා පෙන්වන තහඩුව මේ කම්බි දඟරේ ස්පර්ශ වෙනවා. කම්බි දඟරේ මතු පිට ආලේපයක් නැහැ. ඒ නිසා මේ ස්පර්ශකයට කම්බි දඟරේ හා ස්පර්ශ වී එතනින් ධාරාවක් ගමන් කළ හැකියි. දැන් මේ ස්පර්ශකයේ සම්බන්ධ දණ්ඩයේ කෙළවරක් අග්‍රයක් තිබෙනවා. දැන් මෙහි අග්‍ර හඳුනා ගනිමු. මේ අග්‍රය සහ මේ දඟරේ දෙකලවර අග්‍ර දෙක මා ඇඟිලි දබන අග්‍ර දෙක මේ දෙක අතරට දඟරේ සම්පූර්ණ ප්‍රතිරෝධය යෙදෙනවා. එයින් වෙනස් කළ හැකි ප්‍රතිරෝධයක් ලබා ගැනීමට හැකියාවක් නැත. නමුත් මේ පිත්තල දණ්ඩට සම්බන්ධ අග්‍රය තුලින් ධාරාව ඇතුල් කළහොත් එම ධාරාව පිත්තල දණ්ඩ දිගේ ගොස් මේ ස්පර්ශකයෙන් දඟරේට ඇතුල් වී එතැන් සිට දඟරේ දිගේ ගමන් කර දඟරේ අනෙක් කෙළවරින් පිට වෙනවා. මේ ආකාරයට. දැන් මේ පිත්තල දණ්ඩ මේ කෙළවරේ පවතින විට ඇතුල් වන ධාරාවට සම්පූර්ණ දඟරේ දිගේ ගමන් කර යාම නිසා එවිට උපරිම ප්‍රතිරෝධයක් ලැබෙනවා මේ අග්‍රය හා මේ අග්‍රය අතර. අතින් අල්ලා ඉන්න අග්‍ර දෙක අතර උපරිම ප්‍රතිරෝධයක් ලැබෙනවා. ඊළඟට ස්පර්ශකයේ තවරමක් ඈත් කළොත් දැන් ධාරාවට මෙසේ ඇවිත් ස්පර්ශකයේ දිගේ දඟරේට ගොස් මෙහෙම යන්න පුළුවන්. එතනදී දඟරේ හරහා ලැබෙන්නේ තරමක් අඩු ප්‍රතිරෝධයක්. ස්පර්ශකයේ තවත් ඈත් කළොත් අපට දක්නට ලැබෙනවා මේ කෙළවරින් ඇතුල් වන ධාරාව මෙසේ ගමන් කර ස්පර්ශකයේ දිගේ ගොස් දඟරේ කුඩා දුරක් දිගේ ගමන් කර අනිත් කෙළවරින් පිට වෙනවා. එහෙනම් දැන් ලැබෙන ප්‍රතිරෝධය අඩුයි. මේ අන්දමට කෙළවර දක්වාම ගෙන යන්න පුළුවන්. දැන් මේ කෙළවරටම ස්පර්ශකයේ ගත් විට අපට දක්නට ලැබෙනවා කෙළවරටම ස්පර්ශකයේ ගත් විට අපට දක්නට ලැබෙනවා මේ පිත්තල දණ්ඩ දිගේ යන ධාරාව ස්පර්ශකයේදී දඟරේ කෙළවරින් යනවා. එතනදී දඟරේ දිගේ ධාරාව යන්නේ නැහැ. ඒ නිසා මේ උපකරණය ලබා දෙන ප්‍රතිරෝධය ශුන්‍ය තත්ත්වයටපත් වෙනවා. දැන් මේ උපකරණය අප පරිපථයකට යොදා පරීක්ෂා කර බලමු. ධාරා නියාමකයේ අග්‍ර තුනෙන් යම් දෙකක් අතර විචල්‍ය ප්‍රතිරෝධය ලබා ගන්න අන්දම මා විසින් කලින් ඉදිරිපත් කළා. මා දැන් ඉදිරිපත් කරනවා වෙනත් අග්‍ර දෙකක් භාවිතයෙන් එසේ විචල්‍ය ප්‍රතිරෝධය ලබා ගන්න අන්දම. අප පරීක්ෂා කරමු මේ එකම පැත්තේ තිබෙන අග්‍ර දෙක. මේ ඉහළ අග්‍රය සහ පහළ අග්‍රය. දැන් මේ ඉහළ අග්‍රයට ධාරාවක් ඇතුල් වුවහොත් එම ධාරාව පිත්තල දණ්ඩ දිගේ ගමන් කර ස්පර්ශකයෙන් ඇතුල් වී එතනින් මෙන්න මේ දඟර කොටස දිගේ ගමන් කර එතනින් පල්ලෙහා ඇති අග්‍රයේ ඉවතර යා හැකියි. එතකොට ලැබෙන්නේ අපිට පේනවා කුඩා ප්‍රතිරෝධයක්. දැන් මේ ස්පර්ශකයේ ඈතට චලනය කරන විට ධාරාවට මේ අන්දමට පැමිණ ස්පර්ශකයෙන් දඟරේට ගමන් කර දඟරේ දිගේ පැමිණ
නැවත යට කෙළවරෙන් යා හැකි. එසේනම් අපිට පේනවා මේ මා දැන් මේ පෙන්වන කෙළවරේ ඉහළ අග්‍රය හා පහළ අග්‍රය අතරින්ද විශාල ප්‍රතිරෝධයක් ලබා ගත හැකි. ස්පර්ශකයේ එම කෙළවරේ පවතින විට ඒ ප්‍රතිරෝධය ශුන්‍ය හෝ ඊට අඩු වගේක පවතිනවා. ස්පර්ශකයේ ඈත් කරන විට එම අග්‍ර දෙක අතර ප්‍රතිරෝධය ක්‍රමයෙන් වැඩි වෙන බව අපිට මේදී දක්වන්න ලැබෙනවා. ධාරානියමකේ ක්‍රියා කරන ආකාරය මා කලින් පැහැදිලි කළා. දැන් මා විසින් එම ධාරානියමකය මේ පරිපථයට සම්බන්ධ කර මේ පරිපථය තුලින් ධාරාව වෙනස් වන අන්දම පරීක්ෂා කිරීමට යනවා. දැන් මා බලමු මේ දෙකලවර තිබෙන අග්‍ර දෙක ඉහළ සහ පහළ සම්බන්ධ කළා දෙකලවරින්. දැන් මේ අවස්ථාවේ අපට දක්වන්න ලැබෙනවා මේ බැටරියේ ඍණාග්‍රයෙන් එන ධාරාව මේ කෙළවරෙන් ඇතුල් වෙනවා මේ පිත්තල දණ්ඩට. පිත්තල දණ්ඩ දිගේම ගමන් කර මේ ස්පර්ශකයට ඇතුල් වෙලා මේ ස්ථානයෙන් ධාරානියමකයේ අග්‍රයෙන් අනිත් පැත්තට යනවා. දැන් මේ අවස්ථාවේ මෙහි ප්‍රතිරෝධය ශුන්‍ය තත්ත්වයේ පවතින්නේ. ඒ නිසා අපිට දක්වන්න ලැබෙනවා බල්බ තුලින් උපරිම ධාරාවක් ගමන් කරන අතර මේ ඇමිටරෙන්ද වැඩි පාඨාංකයක් දක්වන්න ලැබෙනවා. ඊළඟට ධාරාව අඩු කිරීමට මා ප්‍රතිරෝධය වැඩි කරනවා. දැන් පරීක්ෂා කරන්න මා ස්පර්ශකයේ අනිත් කෙළවර තල්ලු කරමින් මෙහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් වැඩි කරනවා. ක්‍රමයෙන් වැඩි කරන විට අපට දක්වන්න ලැබෙනවා පරිපථයේ ගලන ධාරාව අඩු වෙන බව. මේ බව බල්බ වල දීප්තිය පරීක්ෂා කිරීමෙන් දැකිය හැකි. දැන් බල්බ වල දීප්තිය ඉතා අඩු වගේක පවතිනවා. දැන් බල්බ වල දීප්තිය නොපෙනී යන තත්ත්වයට තිබෙන්නේ. නමුත් බල්බයේ නොපෙනී ගිය දීප්තිය බල්බය තුලින් ධාරාවක් යනවා තාමත්. ඒ නිසා එම ධාරාව පරීක්ෂා කළ හැකි. නමුත් මෙම ධාරාව ඉතා කුඩා නිසා බල්බයේ සූත්‍රිකාව රත් කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. මේ නිසායි බල්බයේ දීප්තිය නැතිවන්නේ. මා නැවතත් මේ ස්පර්ශකය අනිත් පැත්තට චලනය කරමින් ආපසු චලනය කරමින් මෙය ප්‍රතිරෝධය අඩු කරනවා. එවිට අපට දක්වන්න ලැබෙනවා බල්බේ නැවතත් ක්‍රමක්‍රමයෙන් දැල්වි එළිය ලැබෙන බව. එනම් දැන් පරිපථයෙන් දැක්වෙන ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. ඒ නිසා නැවතත් ධාරාව වැඩි වෙනවා. දැන් මා ඉදිරියේ පවතින්නේ සරසම වූ වෝල්ට් 6 බල්බ 3ක් යොදා තනා ඇති පරිපථයක්. මේ පවතින්නේ වෝල්ට් 12ක බැටරියක්. මුලින්ම මේ වෝල්ට් 6 බල්බ දෙක මා දැන් මේ අත තබා පෙන්වන වෝල්ට් 6 බල්බ දෙක ශ්‍රේණිගත කර මෙම බැටරියට සම්බන්ධ කළ විට මේ බල්බ දෙක දිගේ ධාරාව ගලනවා. මේ දෙක ශ්‍රේණිගත නිසා මේ බල්බයට වෝල්ට් 6කුත් මේකට වෝල්ට් 6කුත් ලැබෙනවා. එවිට බල්බ දෙක සමාන දීප්තියෙන් දැල්වනු ලැබෙනවා. දැන් මේක පරීක්ෂා කරමු. දැන් ඔබට හොඳින් නිරීක්ෂණය කළ හැකි මේ එක බල්බයකට වෝල්ට් 6 බැගින් ලැබෙන නිසා මේ බල්බ දෙක සමාන දීප්තියෙන් දැල්වෙනවා. දැන් මේ බල්බයට මා අත දමන මේ බල්බයට සමාන්තරව තවත්
වෝල්ට් 6ක බල්බයක් යොදා තිබෙනවා. මේ ඒ බල්බය. දැන් මේ බල්බයට ධාරාව ඇල්ලෙන්නේ මේ ස්විච් මා සමෘත කළ විට දැන් සිදුවන්නේ කුමක්ද? මෙතනින් ඇතුළු ධාරාව දැන් මේ බල්බය හරහාද යනවා. මේ නිසා මේ බල්බ දෙකටම ධාරාව බෙදී යනවා. දැන් මේ බල්බ දෙක හරහා පවතින සමග ප්‍රතිරෝධය කලින් මේ තනි බල්බය හරහා තිබූ සමග ප්‍රතිරෝධයට වඩා අඩුයි. එම නිසා සමස්ත වශයෙන් මේ පරිපථය තුළ ලැබෙන ප්‍රතිරෝධය කලින්ට වඩා අඩු වෙනවා. මේ නිසා බැටරියෙන් අධික ධාරාවක් ලබා ගන්නවා. මේ අධික ධාරාවක් ලබා ගැනීම නිසා එනම් කලින්ට වඩා වැඩි ධාරාවක් බැටරියෙන් ලබා ගන්නවා. ඒ නිසා අපට දක්නට ලැබෙනවා බැටරියෙන් එන ධාරාව සම්පූර්ණයෙන්ම ගමන් කරන මේ බල්බය කලින්ට වඩා වැඩි දීප්තියකින් දැල්වෙනවා. නමුත් මෙතන බල්බය හරහා කලින් ගැලූ ධාරාවට වඩා අඩු ධාරාවක් දැන් යන්නේ මොකද බල්බ දෙකටම බෙදී යන නිසා. මේ නිසා මෙම් බල්බ දෙක හරහා මෙම් බල්බ දෙකේ දීප්තිය කලින්ට වඩා අඩු වී ලැබෙන බව අපිට හොඳින් නිරීක්ෂණය කළ හැකියි. දැන් මම ඔබට ඉදිරිපත් කරන්න යනවා කෝෂයක අග්‍ර අතර විභවාන්තරය යන රාශිය පිළිබඳව. කෝෂයක් නැතොත් කෝෂ ශ්‍රේණිගත කිරීමෙන් සෑදූ බැටරියක විද්‍යුත්ගාමක බලය අනු එම බැටරියට අදාළ වෙනම අගයක් බව අප දන්නවා. අග්‍ර අතර විභවාන්තරය ලෙස අප හඳුන්වන්නේ මෙම බැටරියක අග්‍ර දෙක අතරට යම් පරිපථයක් යොදා තිබෙද්දී එනම් මේ බැටරියෙන් ධාරාවක් ගලන හෝ නොගලන අවස්ථාවකදී එම අග්‍ර දෙක අතර පවත්නා විභවාන්තරය. මේ විභවාන්තරය ඒ තුලින් ගලන ධාරාව මතත් එම බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මතත් වෙනස් වන බව අප අධ්‍යයනය කර තිබෙනවා. ඒ පිළිබඳව විස්තර මේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ පත්‍රිකාවේ දක්වා තිබෙනවා. ප්‍රායෝගිකව මේ සිද්ධිය සිදුවන අන්දම අප දැන් පරීක්ෂා කරමු. දැන් මා ඉදිරියේ ඇත්තේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතාමත්ම අඩු තත්ත්වයේ බැටරියක්. මේක සම්පූර්ණයෙන්ම ශුන්‍ය කියන්න බෑ. නමුත් ඉතාම අඩු ශුන්‍යයට ආසන්න තත්ත්වයක තිබෙන බැටරියක්. මේ නිසා මේ බැටරිය සම්බන්ධ කර මේ සාරසම බල්බ තිබෙනවා. මේ පරිපථයට බල්බ 3ක් අපට යොදාගත හැකි. මේ අග්‍රතර විභවාන්තරය පරීක්ෂා කළ හැකියි. මුලින්ම මේ බල්බ තුනම නිවි පවතිනවා. එනම් මේ බැටරියෙන් කිසිදු ධාරාවක් ලබා ගන්නේ නැහැ. මේ මොහොතේ